ආයුබෝවන්. මැයි මාසය කියන්නේ සිංහ ලග්න හිමියන් වන ඔබට පොඩ්ඩක් ඉවසීම ප්‍රගුණ කරන්න වෙන කාලයක්. විශේෂයෙන්ම මැයි මාසයේ මුල් සති දෙක ඇතුළත ඔබේ නිවසේ සාමය සහ පවුලේ සතුට රැක ගන්න ඔබට වැඩිපුර මහන්සි වෙන්න සිද්ධ වේවි. මේක හරියට මහා කුණාටුවකට කලින් එන පුංචි හුළඟක් වගේ. ඔබ කලබල වුණොත් වැඩේ වරදින්න පුළුවන්. හැබැයි ඔබ සංසුන්ව හිටියොත් මේ කාලේ ඉතාම සාර්ථකව ජය ගන්න ඔබට පුළුවන්. මැයි මාසයේ මුල් භාගයේදී, ඒ කියන්නේ මැයි 11 වෙනකම් වගේ කාලය ඇතුළත ඔබේ ගෙදර දොරේ වැඩ කටයුතු සහ පවුලේ සමාජිකයන් සමග කරන ගනුදෙනු ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. ඔබ හිතන විදියට හැමෝම වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට පුංචි ප්‍රශ්න පවා ලොකුවට පේන්න ගන්න පුළුවන් කාලයක්. මෙතනදී ඔබ මතක තබා ගත යුතු වැදගත්ම දේ තමයි හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න අවශ්‍ය නැහැ කියන එක. සමහර ප්‍රශ්න ඉබේම විසඳෙන්න ඉඩ දීලා ඔබ නිහඬව ඉන්න එක තමයි මේ කාලයේදී කරන්න පුළුවන් හොඳම දේ. ඔබ සාමාන්‍යයෙන් නායකත්වයේ ගන්න කැමති තීරණ ගන්න දක්ෂ කෙනෙක්. හැබැයි මැයි මාසයේදී ඔබ ඒ ශක්තිය පාවිච්චි කරන්න ඕනේ අණ කරන්න නෙවෙයි, අන් අයට ඇහුම්කම් දෙන්නයි. පවුලේ අය අතර පොඩි අමනාපකම් ඇති වෙන්න ඉඩ තියෙන නිසා ඔබ කතා කරන වචනයක් පාසා සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම මැයි 11න් පස්සේ ඔබට ලොකු සහනයක් දැනෙන පටන් ගන්නවා. ඒ කියන්නේ මැයි මාසයේ දෙවනි භාගය ඔබට හරිම වාසනාවන්තයි. ප්‍රශ්න මැද වුණත් ඔබ ආරක්ෂා කරන යම් කිසි ශක්තියක් ඔබේ ජීවිතේ තියෙනවා කියලා ඔබටම දැනේවි. සිංහ ලග්න හිමියන්, ඔබ උපතින්ම ශක්තිමත්. මැයි මාසයේ එන මේ පුංචි අභියෝග ඔබේ පෞරුෂය තවත් ඔපමට්ටම් කරන්න එන දේවල් මිසක් ඔබව වටන්න එන දේවල් නෙවෙයි. සාර්ථක පෞල් ජීවිතයක් කියන්නේ ප්‍රශ්න නැති එක නෙවෙයි, ප්‍රශ්න මැදත් එකිනෙකාට ගරු කරමින් ආදරයෙන් ඉන්න පුළුවන් එකයි. අද දවසේ ඔබ කරන ඒ ඉවසීම මැයි මාසයේ අවසානයේදී ඔබට ලොකු ජයග්‍රහණයක් සහ සැනසීමක් අරගෙන එනවා නිසකයි. සිංහ ලග්න හිමියන්, මැයි මාසය තුළ ඔබේ සහකරු හෝ සහකාරිය සමග පවතින සම්බන්ධතාවය ඊටම සංවේදී මට්ටමක පවතින පුළුවන්. ඔබ සාමාන්‍යයෙන් තේජවන්තව තනිවම තීරණ ගන්නමින් ඉදිරියට යන චරිතයක් වුණත් මේ මාසයේදී ඔබ ඒ තේජවන්තකමට වඩා මෘදු බව සහ අවබෝධය විවාහ ජීවිතයේදී සාමයට අත්‍යවශ්‍ය වෙනවා. මැයි මාසයේ පුරාම විවාහ ජීවිතය සම්බන්ධයෙන් ඔබට ලැබෙන්නේ මිශ්‍ර ඵල. නමුත් ඔබ බුද්ධිමත්ව කටයුතු කළහොත් ඇති විය හැකි ගැටලු බොහෝමයක් මගහරවා ගැනීමට හැකියාව තිබෙනවා. කල්පනාකාරී විය යුතු කාල සීමාව. මැයි මාසයේ මුල් දින 11 කාලය තුල මැයි 11 දක්වා පෞල් අභ්‍යන්තරයේ සහ විවාහ සම්බන්ධතාව යම් සුසංසුන්කාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගෘහස්ත කටයුතු හෝ මුදල් පාලනය සම්බන්ධයෙන් ඇතිවන පුංචි මතභේද දුර දිග ගොස් අනවශ්‍ය වාද විවාද ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. මෙහිදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ අතීතයේ සිද්ධ වූ වැරදි නැවත නැවතත් මතක් කරමින් තර්ක නොකිරීමටයි. සිංහයෙකු සතු උපායශීලී බව මෙහිදී පාවිච්චි කරන්න. ඒ කියන්නේ කවුරුන් හෝ කෝපයෙන් කතා කරන විට ඔබ නිහඬව සිටීමෙන් එම ප්‍රශ්නේ එතනින්ම අවසන් කිරීමට ඔබට පුළුවන්. මැයි 11න් පසුව ඔබ බලාපොරොත්තු වන ඒ සහනය සහ නිදහස පවුල තුළ ලැබෙන්නට පටන් ගන්නවා. නමුත් ඒ වනතෙක් ඔබ ඉතාමත් ඉවසීමෙන් කටයුතු කිරීම අනිවාර්යයි. සහකරු හෝ සහකාරියගේ අදහස් වලට ගරු කරන්න. ඔවුන් පවසන දෙයට සවන් දෙන්න. ඔබ දෙදෙනා අතර ඇතිවන ඕනෑම ගැටලුවකට සංනිවේදනය තුළින් විසඳුම් සොයන්න. මතක තබා ගන්න. ප්‍රශ්නයක් ඇති වූ විට ඔබ දෙදෙනා සටන් කළ යුත්තේ එකිනෙකා සමග නොවේ, ප්‍රශ්නය සමගයි. ඔබ දෙදෙනා එක් පැත්තක සිටින තාක්කල් කිසිදු බාහිර බලවේගයකට ඔබේ පවුලේ සතුට බිඳ දැමිය නොහැකි. ඔබේ පෞරුෂය කොතරම් ප්‍රබල වුවත් ආදරයේ ඉදිරියේ ඔබ නිහතමානී වීම ඔබේ දුර්වලකමක් නෙවෙයි.
එය ඔබේ මනසේ ඇති පරිණතභාවය පෙන්වන ලක්ෂණයක්. සාර්ථක විවාහයක් යනු කිසිදා වැරදි නොකරන දෙදෙනෙකුගේ එකතුවක් නෙවෙයි. එකිනෙකාගේ වැරදිවලට සමාව දෙමින් එකිනෙකා පරාජය නොකර ඉදිරියට යන දෙදෙනෙකුගේ එකතුවක්. මේ මාසයේදී ඔබේ සහකරුට හෝ සහකාරියට වැඩිපුර කාලය ලබා දෙන්න. ඔවුන්ගේ සුළු අතපසුවීම් දෙස උපේක්ෂාවෙන් බලන්න. එවිට මේ මාසය අවසාන වන විට ඔබේ බැඳීම පෙරටත් වඩා ශක්තිමත් වී ඇති බව ඔබටම වැටහේවි. මේ මාසය තුළ ඔබේ ආර්ථික තත්ත්වය ගැන කතා කරන විට එය හරියට කල්පනාකාරීව පියවර තැබිය යුතු ගමනක් වගේ. ඔබට මේ මාසය තුළ මුදල් ලැබීමේ මාර්ග විවෘත වුවත් ඒ ලැබෙන මුදල් ඔබේ අතේ රඳවා ගැනීම සඳහා ඔබට ලොකු දක්ෂ සැලසුමක් අවශ්‍ය වෙනවා. මාසයේ මුල් භාගය තුළ ඔබ යම් කිසි මූල්‍ය පීඩනයකට ලක්වීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම ගෙදර දොරේ අලුත් වැඩියාවක්, පවුලේ සමාජිකයන්ගේ අවශ්‍යතා හෝ ඔබ බලාපොරොත්තු නොවූ හදිසි වියදම් කිහිපයක් මැයි 11ට පෙර මතුවෙන්න පුළුවන්. මෙහිදී ඔබ ඉතාමත් බුද්ධිමත් විය යුතුයි. ඔබට ලැබෙන ආදායම දෙස බලා අනාගතය සඳහා මුදල් ඉතිරි කරනවා වෙනුවට අනවශ්‍ය ලෙස ප්‍රදර්ශනය සඳහා හෝ ක්ෂණික සතුට සඳහා මුදල් වියදම් කිරීමෙන් වළකින්න. මේ කාලයේදී ඔබ වියදම් කරන සෑම රුපියලක් ගැනම දෙපාරක් සිතන්න. මැයි මාසයේ දෙවන භාගය, ඒ කියන්නේ මැයි මැදින් පසුව ඔබේ ආර්ථිකයට යම්කිසි ආරක්ෂාවක් ලැබෙන කාලයක්. ඔබ කලින් කළ ආයෝජනයක ප්‍රතිඵල ලැබීමට හෝ හිර වී තිබූ මුදලක් නැවත ලැබීමට වාසනාව පවතිනවා. ඔබ යම්කිසි ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් මැයි 11න් පසු අලුත් සැලසුම් ක්‍රියාවට නැංවීමෙන් වැඩි ලාභයක් ලබන්න පුළුවන්. නමුත් මතක තියාගන්න, මැයි මාසයේ පුරාම ඔබව ලොකු ප්‍රශ්න වලින් බේරගන්නේ ඔබ සතු බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව. ඔබට ආර්ථික වශයෙන් යම් සහායක් අවශ්‍ය වූ විට එය පවුලේ සමීපතයෙකුගෙන් හෝ විශ්වාසවන්ත මිත්‍රයෙකුගෙන් ලැබීමට ඉඩ තිබෙනවා. ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න තියෙන රහස් ක්‍රමයක් තමයි කෘතඥතාවය. ඔබ ළඟ දැනට තියෙන මුදල කුඩා වුණත් මට මේ මුදල ලබා දීම ගැන විශ්වයට ස්තුතියි කියලා හදවතින්ම කියන්න. ඔබ ස්තුතිවන්ත වන විට ඔබේ ජීවිතයට තව තවත් සම්පත් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය ධනාත්මක ශක්තිය ඔබ වටා ගොඩනගෙනවා. සිංහ ලග්න හිමියනි, ඔබ උපතින්ම රාජකීය පෞරුෂයක් හිමි කෙනෙක්. රජෙක් වුවත් තම භාණ්ඩාගාරය ආරක්ෂා කර ගැනීමට නම් මනා කළමනාකරණයක් තිබිය යුතුයි. පොහොසත්කම මනින්නේ ඔබට ලැබෙන මුදලින් නෙවෙයි, ඔබ ළඟ ඉතිරි වන මුදලින් සහ ඔබේ මනසේ ඇති සැනසීමෙන්. මේ මාසයේදී ඔබේ ආර්ථිකය ගැන බය වෙන්න එපා. ඒ වෙනුවට එය ක්‍රමවත් සැලසුම් කරන්න. ඔබ ගන්නා කුඩා පියවරක් පවා ඔබේ අනාගත මූල්‍ය ස්වාධීනත්වයට විශාල පදනමක් වේවි. මේ මාසය තුළ ඔබේ වෘත්තීය ජීවිතය තුළ යම් යම් අභියෝග මතු වුවත් ඔබ සතු නායකත්ව ගුණය නිසා ඒ හැම දෙයක්ම ජයග්‍රහණයක් බවට පත් කරගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මාසයේ මුල් දින 10 තුළ ඔබේ සේවා ස්ථානයේ යම්කිසි පීඩනයක් හෝ වැඩ අධික වීමක් දැනෙන්න පුළුවන්. සමහර විට ඔබ කරන කැපවීමට නියම වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඔබ විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුත්තේ ඔබේ ඉහළ නිලධාරීන් හෝ සගයන් සමග ඇති කරගන්න වචන හුවමාරු පිළිබඳවයි. සිංහයෙකු ලෙස ඔබ සතු ආත්ම අභිමානයට යම් තට්ටු කිරීමක් සිදු වුවත් ඒ වෙලාවට කෝප නොවී ඉවසීම ආයුධයක් කරගන්න. මැයි 11න් පසුව ඔබ වෘත්තීය මට්ටමින් බලාපොරොත්තු වූ ඒ පිළිගැනීම සහ සහනය නිතැතින්ම ඔබ කරා ගලා එනු ඇති. මේ මාසයේදී ඔබ තනිවම වැඩ කරනවාට වඩා කණ්ඩායමක් සමග සහයෝගයෙන් වැඩ කිරීමට උත්සාහ කරන්න. අන් අයගේ අදහස් වලට ඇහුම්කන් දීම ඔබේ නායකත්වයට බාධාවක් නොවේ. එය ඔබේ ශක්තියක්. ඔබ රැකියා වෙනසක් හෝ අලුත් ව්‍යාපාරික අවස්ථාවක් ගැන සිතමින් සිටින්නේ නම්
මැයි මාසයේ දෙවන භාගයේ ඒ සඳහා ඉතාම සුදුසුයි. ඔබ මීට පෙර මුහුණ දුන් වෘත්තීය ගැටලුවලින් නිදහස් වීමට අවශ්‍ය මඟ පෙන්වීම පවුලේ සමීපතයෙකුගෙන් හෝ පළපුරුදු හිතවතෙකුගෙන් ඔබට මේ කාලයේදී ලැබෙනු ඇත. ඔබේ රැකියා ස්ථානයට යන සෑම දිනකම මට අද දවසේ සේවය කිරීමට අවස්ථාව ලැබීම ගැන ස්තුතියි යන කෘතඥ පූර්වක සිතුවිල්ලෙන් දවස ආරම්භන්න. ඔබ මේ ඔබේ වෘත්තියට ආදරය කරන විට සහ ඒ ගැන ස්තුතිවන්ත වන විට ඔබේ දියුණුවට අවශ්‍ය මාවත් විශ්වය විසින් નિરાයාසයෙන්ම විවෘත කර දෙනු ඇත. සිංහලක් හිමියනි, ඕනෑම වනාන්තරයක රජු වන්නේ වඩාත්ම වේගවත් හෝ විශාලතම සත්වයා නොවේ. වඩාත්ම විශ්වාසවන්ත සහ ධෛර්යවන්ත සත්වයයි. සාර්ථකත්වය යනු අවස්ථාව සහ සූදානම එකිනෙක මුණ ගැසෙන තැන. මැයි මාසය තුල ඔබේ රැකියාවට අදාළ සූදානම් උපරිමයෙන් තබා ගන්න. එවිට මාසයේ අවසානයේදී ලැබෙන අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙලා ගැනීමට ඔබට හැකි වේවි. ඔබ සැබෑ සිංහයෙකුසේ නොසැලී ඉදිරියටම යන්න. ඔබ සාමාන්‍යයෙන් ඉතාමත් ක්‍රියාශීලී සහ ජවය පිරුණු කෙනෙක් වුණත් මේ මැයි මාසයේදී ඔබේ ශරීරයට සහ මනසට වැඩි අවධානයක් දෙන්න ඔබට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පෞල් ජීවිතයේ සහ රැකියාවේ ඇතිවන කාර්යබහුලත්වය නිසා ඔබ ඔබේ සෞඛ්‍ය අමතක කරන්න ඉඩ තියෙනවා. මැයි මාසයේ මුල් භාගය තුල අධික වැඩ පීඩනය නිසා ඔබට ශාරීරික තෙහෙට්ටුව වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මැයි 11 දක්වා කාලය තුල. එම නිසා මේ දිනවල නිවැරදි ආහාර රටාවක් පවත්වා ගැනීම සහ ඕනෑතරම් ජලය පානය කිරීම අනිවාර්යයි. ඔබ යම්කිසි නිදන්ගත රෝගයකින් පිළෙනවා නම් මේ කාලය තුල බෙහෙත් ලබා ගැනීම සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ගැන සැලකිලිමත් වන්න. සිංහලග්න හිමියන්ගේ ලොකුම සෞඛ්‍ය ප්‍රශ්නය වෙන්නේ මානසික පීඩනය. ඔබ හැමදේම පාලනය කරන්න යන නිසා ඔබේ මනස නිතරම වෙහෙසට පත් වෙනවා. පවුලේ ඇතිවන පුංචි පුංචි ගැටලු නිසා ඔබේ සංසුන් බව නැති කරගන්න එපා. මැයි 11න් පසුව ඔබේ මනසට ලොකු සහනයක් ලැබෙන බව අපි කලින්ම කිව්වා. ඒ නිදහස භුක්ති විඳින්න නම් ඔබ මේ මාසයේදී භාවනාව හෝ හුස්ම ගැනීමේ ව්‍යායාම සඳහා දිනකට විනාඩි 10ක්වත් වෙන් කිරීම ඉතාම සුදුසුයි. ඔබේ ශරීරය සහ මනස සුවපත් කරගන්න විශ්වයෙන් ලැබෙන ශක්තිය පාවිච්චි කරන්න. උදෑසන හිරු රශ්මියට නිරාවරණය වෙමින් මා සුවපත්, මා ශක්තිමත් යන ධනාත්මක සිතුවිල්ල සිතන්න. සෝබා දහම සමග ගත කරන සුළු වේලාවක් පවා ඔබේ පෞරුෂය තව තවත් ඔපවත් කිරීමට උදව් වෙනවා. ශක්තිමත් රාජධානියක් පාලනය කිරීමට නම් රජු නිරෝගීව සිටිය යුතුය. ඔබ ඔබේ පවුලේ සහ වෘත්තීය රජු නම් ඔබ මුලින්ම ඔබේ සෞඛ්‍ය රැකගත යුතුය. ඔබේ ශරීරයට ඇහුම්කන් දෙන්න. විවේකයක් අවශ්‍ය තැනදී විවේකය ලබා ගන්න. ඔබ ඔබව රැකබලා ගන්නා විට මුළු පවුලම රැකබලා ගැනීමට අවශ්‍ය ශක්තිය ඔබට નિરાයාසයෙන්ම ලැබේවි. මැයි මාසයේ අවසානය කරා ළඟා වෙද්දී සිංහ ලග්න හිමියන් වන ඔබට ඔබේ ජීවිතයේ බොහෝ අංශවල ස්ථාවරත්වයක් අත්කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මාසයේ මුල් භාගයේ තිබූ ඒ අවිනිශ්චිත ස්වභාවය පහව ගොස් පැහැදිලි මාවතක් පෙනෙන්නට පටන් ගන්නා කාලයක්. මැයි 11න් පසුව දේපළ සම්බන්ධ කටයුතු වලදී ඔබට ඉතාමත් සුබදායකයි. බොහෝ කාලයක් තිස්සේ ඇදී තිබුණු ඉඩකඩම් ප්‍රශ්නයක් හෝ නිවසක් මිලදී ගැනීම, විකිණීම සම්බන්ධ ගැටලුවක් තිබුණා නම් ඒවා නිරවුල් කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ඔබට ලැබෙනු ඇති. නිවසට අලුතින් යම් උපකරණයක් හෝ වටිනා වස්තුවක් එක් කර ගැනීමටත් මේ කාලයේදී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්නා දේපළ තීරණ අනාගතයේදී ඔබට විශාල වාසියක් ගෙන දේවි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ අලුත් දේවල් ඉගෙන ගන්නා අයට මේ මාසය ඉතාමත් සුවිශේෂී. මාසයේ මුල් දිනවලදී අවධානය යොමු කිරීමේ යම් අපහසුතාවයක් තිබුණත් මැයි මැද භාගයේ සිට ඔබේ මතක ශක්තිය සහ විග්‍රහ කිරීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමකට පැමිණෙනවා.
ඔබ විභාගයකට හෝ සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වන්නේ නම් මැයි 15 පසු කාලයේ ඒ සඳහා උපරිමයෙන්ම කැප කරන්න. ඔබේ බුද්ධිමත් තීරණ නිසා ඔබ බලාපොරොත්තු වූවාට වඩා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඔබට හැකි වේවි. සිංහලක් හිමියනි, මේ මාසයේ පුරාම ඔබ ඉගෙනගත් ලොකුම පාඩම තමයි ඉවසීම තුළින් ලැබෙන ජයග්‍රහණය. ඔබ නපුරු මිනිසුන්ට වෛර නොකර ඔවුන්ගෙනුත් පාඩම් ඉගෙන ගනිමින් ඔබේ වටිනාකම හඳුනාගත් තැනක රැඳී සිටීමට උත්සාහ කරන්න. ඔබ වැරදි තැනක සිටියේ නම් ඔබව නිවැරදි කරගෙන සුදුසු ස්ථානය කරා යන්නට ඔබ සතු ඒ රාජකීය ශක්තිය පාවිච්චි කරන්න. කෘතඥ වෙන්න. සෑම උදෑසනකම ඔබ සතු දේවල් ගැන විශ්වයට ස්තුති කරන්න. එවිට ඔබ ලබන දේපල සහ මුදල් වාසනාව තව තවත් වැඩි වේවි. බෙදා ගන්න. මේ ධනාත්මක පණිවිඩය ඔබේ හිතවතුන් සහ පවුලේ අය සමග බෙදා ගන්න. තවත් කෙනෙකුට මඟ පෙන්වීමෙන් ලැබෙන ඒ මහා කුසලය ඔබේ ජීවිතයේ බාධක ඉවත් කිරීමට මහා ශක්තියක් වෙනු ඇති. නොසැලී සිටින්. ලෝකය කොයිතරම් කලබල වුණත් ඔබේ මනස නිශ්චලව සහ පැහැදිලිව තබා ගන්න. ඔබ සැබෑ සිංහයෙකුසේ ජීවිතේ ජය ගන්නා කෙනෙක්. ඔබේ අනාගතය තීරණය වෙන්නේ ඔබේ අතීතයෙන් නෙවෙයි. ඔබ අතගන්නා බුද්ධිමත් තීරණ සහ පවත්වාගෙන යන්නා කෘතඥපූර්වක මානසිකත්වයේ මතයි. ඔබට මේ 2026 මැයි මාසයේ සතුට, සැනසීම සහ සර්වපකාරයේම වාසනාව පිරුණු මාසයක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.